ආයිබෝන් කිය මම පිළිගන්නවා. අද මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ කොහොමද අර software එක පාවිච්චි කරලා state machine එකක් design කරන්න කියලා. හරි. මුලින්ම මේ file වලට ගියන්න. file වල new project එකක් create කරන්න. new project එක එතනින් next කරන්න. ඊළඟට ඔයා මෙතනින් file location select කරනවා. ඔයාලට මේ file එක කොහෙද save කරන්න ඕන කියලා. හරි. ඔයා ඊළඟට මෙතන වගේ file එකේ name එක define කරන්න. ඊළඟට next කරන්න. ඔගේ next කරන්න. ඊළඟට මෙතනදී මුලින්ම select කරන්න ඕන family device family එක. ඒක තමයි cyclone 2 එක. ඊට පස්සේ මොකක්ද device එක කියලා මම select කරනවා. මම use කරන Eldera board එකේ device එක තමයි ඊළඟට ඔතන next කරලා ඔක finish කරන්න. ඊළඟට අපි අලුතෙන් file එක හදන්න ඕන. මේ file වල ගිහලා new දීලා එතනින් state machine select කරනවා. අපි state machine diagram එක තමයි මෙතන අඳින්න යන්නේ. මේකෙදී state transition VSD generator ඒ ඔක්කොම අපිට මෙතන උඩ ටැබ් වලින් select කරන්න පුළුවන්. මම මේ විදිහට තුනක් දෙනවා. ඒ වගේම transitions state 1 එකේ ඉඳලා state 2 එකට state 1 එකේ එකයි state 1 එකට මෙන්න එකක් දෙනවා. ඊට පස්සේ state 2 එකෙන් state 1 එකට transition එකක් දානවා. ඊට පස්සේ state 2 එකෙන් state 3 එකට transition එකක් දානවා. ඒ වගේම state 3 එකෙන් තව එක transition එකක් දානවා. ඒකට මෙන්න විදිහට. ඊළඟට state 3 එකෙන් ඉඳලා state 1 එකට තව transition එකක් දානවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට double click කරලා input output ඒ වගේම action ටික configure කරන්න. අපි ඒ configure කරන කලින් input output හදලා තියෙනවා. මේ විදිහට right click කරලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩ තියෙනවා මේ තනදී output එක select කරනවා දෙන්න පුළුවන්. මම ඒක O1 කියලා දෙනවා. මම output එක O1 කියලා define කරලා input එක දෙනවා x කියලා. මෙතන දැන් තමයි input දෙයක් හැදිලා තියෙන්නේ. මොකද අපි මේක synchronous state diagram එකකින් දා clock එකක් තියෙන reset එකක් හැදිලා තියෙනවා. ඒ වගේම marks කියලා input එක දෙනවා. file එක save කරලා ආයෙ state එකට double click කරලා input transitions කියලා දැන් මට දෙන්න පුළුවන් මෙතනදී input transition එක state 1 එකට එන්නේ මොන input එකවද? ඒ කියන්නේ x කියන්නේ input එක 1. එහෙමත් නැත්නම් x not කියලා අපිට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. එහෙම දුන්නොත් input එක 0 state 1 එකට එනවා. ඒ වගේම අපිට output එක දෙන්න පුළුවන් output transitions. ඊට පස්සේ අපිට action එක දෙන්න පුළුවන්. මේ state එකට ඊට පස්සේ මොනවද වෙන්න ඕන මම දෙනවා මෙතන මේ transition මම දැන් state 1 එකේ output එක 0 කියලා කියන output 1 එක මම මෙතන accept state එක විතර ගන්න state 3 එක state 1 state 2 එකේදී මම O1 එක මම output pin එක මම 0 කරනවා. ඒ කියන්නේ මගේ LED එකට මම ඒක දුන්නේ state 3 එකට අපිට ඒක light එක ඊළඟට ඔයාලට පුළුවන් මෙතන click කරලා
මේකේදී වාදන්ට දුන්නා මේවා වාදන්ට දුන්න ඉන්පුට් අවුට්පුට් ඇක්ෂන්ස් ස්ටේට් ඒ ඔක්කොම මට මෙතනින් බලන්න පුළුවන් හරියට දීලා තියෙනවා දැන් මෙතනින් VSD කොල්ලේ චෙක් කොල්ලේ ජෙනරේට් කරන්න පුළුවන් මම මෙතන VSD කෝඩ් එක ජෙනරේට් කරනවා මේ තියෙන්නේ මගේ ස්ටේට් මැෂින් එකට අදාළ VSD කෝඩ් එක අපි බෝඩ් එකට අප්ලෝඩ් කරන්න නම් VSD කොල්ලේ ජෙනරේට් කරලා තියෙනවා මේක කරන්නේ මම ඉන්පුට් දෙන්න කලින් මේක කන්ෆිගර් කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්පුට් ගන්නවා පින් ටික සයින් කරන්න කලින් ඒක කරන්න නම් කම්පයිල් කරලා තියෙනවා සින්තසිස් කම්පයිල් එක දෙන්න. හරි මගේ කම්පයිල් එක ෆිනිෂ් වුණා. දැන් පින් සයින් කරන්න ඕනේ සයින් කියලා පින් ප්ලෑන් දීලා මම මෙතන මගේ ක්ලොක් එකකට දෙන්නේ පුෂ් බටන් එක. මොකද පුෂ් බටන් එක කිව්වම තමයි මම දැන් ඉන්පුට් එක ඊළඟ ස්ටේට් එකට යන්නේ මගේ ට්‍රාන්සිෂන් එක වෙන්න දෙන්න ඕනේ. ඒ නිසා ඒකට ඉන්පුට් එක අපි වෙනම දෙනවා. ස්විච් එකක් දෙන්න ස්විච් නෙමෙයි පුෂ් බටන් එක. ඒ වගේම ගියා O1 එකට මම දෙනවා මගේ බෝඩ් එකේ තියෙන ඔන් බෝඩ් LED එක green LED එක මම ඒක දෙනවා. ඊට පස්සේ මගේ ඉන්පුට් එකට X කියන එකට මම දෙනවා ස්විච් එක ස්ලයිඩ් ස්විචස් තියෙනවා මේකේ බෝඩ් එකට බෝඩ් එකේ එකක් දෙනවා. ඒ වගේම රීසෙට් එකට ස්ලයිඩ් ස්විච් එකක් දෙනවා. හරි මම පින් ටික සයින් කරලා ඉවරයි. ඊළඟට ආයි මේක සේව් කරලා VSD කෝඩ් එක ජෙනරේට් කරගන්න. ඊළඟට බෝඩ් එක අප්ලෝඩ් කරන්න. මේක කම්පයිල් වෙන්න ටිකක් වෙලා යනවා. මේ පල්ලෙහාම තියෙන මෙතන percentage එක කම්පයිල් successfully no errors. දැන් මේක අපි නිකන් ෆයිල් එක අපි අපේ බෝඩ් එකට අප්ලෝඩ් කරනවා මෙතන ප්‍රෝග්‍රෑම් එක icon එක ක්ලික් කරාම මේකේ ඇඩ් ෆයිල් ගිහිල්ලා මෙතන තියෙන SOF ෆයිල් එක ඇඩ් කරන්න. මේකෙදි මගේ බෝඩ් එක මම කනෙක්ට් කරලා නැති හින්දා මට මෙතන ස්ටාර්ට් කරන්න බෑ. මෙතන බෝඩ් එක කනෙක්ට් කරලා මම ස්ටාර්ට් කරනවා. මේක තමයි මගේ ටියුටෝරියල් එක. අද ඔයගොල්ලෝ මේක දැනගන්නට ස්තුතියි. ඔයාලට මොන ගැන ප්‍රශ්නයක් තියෙනවා මොනවද අහන්න තියෙනවා ඔයාලට පුළුවන් මේ පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ Facebook page එකේ